ළඟ වැදගත්ම ඩොකියුමන්ට් එක තමයි සයිරෝ කාඩ් එක. එහෙම නැත්නම් අපි කියනවා රෙසිඩන්ට් කාඩ් එක. ඉතින් ඒ සයිරෝ කාඩ් එක අනිවාර්යයෙන්ම අරගෙන යන්න ඕනේ. ඒකෙන් ඔයා ජපානයේ පදිංචි බවට ඔයා මෙහෙ දැන් පුද්ගලික බවට ඉන්න බවට පුද්ගලික විදිහට ඉන්න බවට සහ ඔයාගේ සියලුම data ඒ සයිරෝ කාඩ් එක හා සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා ඉදිරි බලපත්‍රය මාරු කරන්න යන වැඩේදී ඔයාගේ සයිරෝ කාඩ් එක අනිවාර්යයෙන්ම ඔයා ළඟ තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම අරගෙන යන්නත් ඕනේ. මීළඟ වැදගත්ම ඩොකියුමන්ට් එක තමයි ජුමින්හෝ එක. ඒ කියන්නේ certified of resident. ඔයාගේ ප්‍රාන්තයේ ඔයා ජීවත් වෙන ප්‍රදේශයේ සිටි ඔෆිස් එකට ගිහිල්ලා ඉල්ලන්න මට ජුමින්හෝ එකක් ඕනේ විදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා. එතකොට ඔයා මතක තියාගන්න ඕනේ මේ ජුමින්හෝ එකේදී අනිවාර්යෙන්ම ඔයාගේ නැෂනලිටි එක, ඔයා මොන ජාතියේද කියන එක, ඔයා කොයි රටේද කියන එක තහවුරු වෙන විදිහට ඩොකියුමන්ට් එක සඳහන් කරලා තියෙන්න ඕනේ. හැබැයි ඒකේ මයි නම්බර් එක තියෙන්න ඕනේ කියලා එකක් නැහැ. හැබැයි අනිවාර්යයෙන්ම ඔයාගේ නැෂනලිටි එක සඳහන් වෙලා තියෙන්න ඕනෙමයි. ඒ වගේමයි ඔබ මේ ලබා ගන්න ජුමින්හෝ එක ළඟදිම ඔයා මේ රියදුරු බලපත්‍රය මාරු කරන්න ඩොකියුමන්ට් බාර දෙන්න යන මොහොතේ මේකට සතියක් වගේ කාලයක් ඇතුළත ගත්ත ජුමින්හෝ එකක් වෙනවා නම් වඩාත් හොඳයි. ඊළඟට අනිවාර්යයෙන්ම අරන් යන්න ඕන කාරණයක් තමයි ඡායාරූප එකක් හෝ දෙකක්. ඉතින් මේ ඡායාරූප ගද්දී දිග සෙන්ටිමීටර් 3ක් පළල සෙන්ටිමීටර් 2.4ක් වෙන ඡායාරූප ගන්න. ඒක අනිවාර්යයෙන්ම ඔයා ඩොකියුමන්ට් බාර දෙන්න යන දවසට මාස 6ක් ඇතුළත කාලයේදී ගත ඡායාරූපයක් වෙනවා නම් හොඳයි. යම් හේකින් ඔබට අරන් යන්න බැරුණොත් එහෙම මේ ඩ්‍රයිවිං ලයිසන්ස් සෙන්ටර්ස් එහෙම නැත්නම් අපි මේ රියදුරු බලපත්‍ර මාරු කරගන්න ස්ථානවල මේ ෆොටෝ එක නැත්නම් මේ ෆොටෝ එක ගන්න පුළුවන් ක්‍රම එයාලා සම්පාදනය කරලා තියෙනවා. ඒකෙදි ගන්නත් පුළුවන්. හැබැයි මේක අරන් යනවා නම් කෝකටත් ලේසි. මේකට අරන් යන්න වැදගත්ම ඩොකියුමන්ට් එක තමයි ලංකාවේ මෝටර් හත හා ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ලබා දෙන DL report එක. නැත්නම් driving license extract එක කියන එක. ඉතින් මේකෙන් පුළුවන් ඔයාගේ driving license එකේ සත්‍ය තොරතුරු මෙයාලට බාර දෙන්න. ඉතින් ඒක ලංකාවේ විදේශ සේවා නියුක්ත කාර්යාංශය හරහා නැත්නම් තානාපති කාර්යාලය හරහා මේදී ඔයාලට ඉල්ලුම් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ලංකාවේ ඉඳන් අරන් යනවා නම් මේක අරගෙන එන්න. නැත්නම් මෙහි ඉන්න කෙනෙක් නම් ලංකාවේ යන්න හිතවතෙක් යවලා DL report එක ඔයා මෙහෙම ඉන්නේ විදේශගත වෙලා ඉන්නේ මට මේක ලබා දෙන්න කියලා ඔයාගේ යන යාළුවාගේ ID විස්තරත් එක්ක දාලා මේ ඩොකියුමන්ට් එකක් හදලා මේල් එකක් හරි දාලා එයාට මේක ලබා දෙන්න කියලා ඒක ඉල්ලුම් කරලා එයා හරහා මෙහෙට ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් මේ ඩොකියුමන්ට් එකත් අනිවාර්යෙන් අරගෙන යන්න. මොකද ඒක ඉංග්‍රීසියෙන් තියෙන හින්දා මෙයාලට ඒක කියවන්නත් පුළුවන්. සමහර තැන්වල සමහර අය ට්‍රාන්ස්ලේට් එකක් ඉල්ලනවා. එහෙම වුණොත් ඒක ට්‍රාන්ස්ලේට් එකකුත් ඔයා අරගෙන යන්න. ඉතින් ඒ එක්ස්ට්‍රැක්ට් එකත් අනිවාර්යෙන්ම ඔයාලඟ තියෙන්න ඕන ඩොකියුමන්ට් අතර තියෙන්න ඕන එකක්.